කොෆි එකක් බොන්න යන්නේ ස්ටීවියා එකත් එක්ක. හයි ළමයි. කොෆි බොනවා අනිවාර්යයෙන් ස්ටීවියා එක ගේනම තමයි. ඉතින් ඔයාලා හැමෝම දන්නවා වගේ මම කිලෝ 98ක හිටපු කෙනෙක්. මේ ගානට බර අඩු කරගන්න මම ගොඩක් දේවල් කරා. එක්සර්සයිසස් කරා, වර්ක්අවුට්ස් කරා, ඩයට් කරා. ඉතින් ඒ හැම වෙලාවෙකම ඩයට් එක කැඩෙන්න හේතුව තමයි මම ස්වීට්ස් ජාති කන්න ගොඩක් කැමති නිසා. ඒකට ආදේශක හොයනකොට තමයි මට මේ ස්ටීවියා එක හම්බුනේ. ඒකෙන් ඕනම කෑමක් පැනස් කරගන්න පුළුවන්. අවදිය වැඩියාව තියෙන කෙනෙකුට උනත් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හොඳ ප්‍රොඩක්ට් එකක් තමයි මේ ස්ටීවියා කියලා කියන්නේ. ඒක සීනි ආදේශකයක්. මේකෙන් අර අපි සාමාන්‍යයෙන් මොන තේ කප් එක කරන එක බිඳුවක් දැම්මම සීනි හැඳ 3ක රසය දෙනවා. අද මම ගත්ත කැපචිනෝ එකක්. ඉතින් ඒක ලොකු කැපචිනෝ එකක් නිසා මම ඒකට ඩ්‍රොප්ස් 3ක් දාගන්නවා. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරලා බොන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙකුට උනත් චුටි බබෙක්ට උනත් මේක දෙන්න පුළුවන් කිසිම බයක් නැතුව. ඉතින් මම ගොඩාක් සීනි ආදේශව try කරලා තියෙනවා. හැබැයි ඒවා අමුතු රසක් එනවා, තිත්ත රසක් එනවා. හැබැයි මේකෙන් හරිම රස සීනි රස වගේම රසක් තමයි මේකෙන් දෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මම මගේ ඩයට් එකට මේක එකතු කරගත්තේ. මට ගොඩාක් උදව් වුණා මගේ හැම පැහැපත් කරගන්න වගේම බර ඉක්මනින් අඩු කරගන්න ගොඩක් උදව් වුණා. හරිම රසයි. ඉතින් ඔයාටත් පුළුවන් වගේ ස්ටීවියා ගෙදරටම ගෙන්න ගන්න. මේක මාරම රසයි. ඔයාටත් පුළුවන් වගේ ස්ටීවියා එක මෙන්න බලලා WhatsApp නම්බරෙට මැසේජ් එකක් දාලා ආයෙ ගෙදරටම ගෙන්න ගන්න. දවස් 75 weight loss challenge එකට join වෙන්න කියලා මතක් කරන ගමන් තවත් වීඩියෝ එකකින් හමුවෙන තුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. bye bye.